ඉතින් මචන්ලා කොහමද? අද වීඩියෝ එකේ ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන රියල් ඉටාලියන් සුපර් කාර් එකක්. The Lamborghini Gallardo. ඉතින් අද අපි වෙල්ලෙන්නේ ෆයිනස් මෝටර් ට්‍රේඩින් එකට මේ තියෙන Lamborghini Gallardo එක ගැන කතා කරන්න. මේ මොඩල් එක සුපර් කාර් කැටගරි එකේ හරි ෆේමස් කාර් එකක්. ඉටාලියන් පර්ෆෝමන්ස් එක්ක ලක්ෂරි වලට හදපු බීස්ට් එකක්. මේක ෆ්‍රන්ට් view එකෙන් බලද්දි තමයි මේ කාරට තියෙන aggressive සුපර් කාර් presence එක පෙන්වන්නේ. low wide stance එක නිසා රෝඩ් එකේදී හරි ස්පෝර්ටි ලුක් එකක් දෙනවා. මේකේ headlights ටික sleek design එකකට දාලා තියෙන projector style lamps එක LED daytime running lights උත් තියෙනවා. night එකේදී visibility එක හරි clear. මේකේ front bumper ඩිසයින් එක හරි ෂාප් ලයින්ස් වලින් හදලා තියෙන ලොකු එයාර් ඉන්ටේක්ස් තියෙනවා එන්ජින් එකට කූල් දෙන්න. මේ ඩිසයින් එක නිසා කාර් එකට රේසිං වයිබ් එකක් දෙනවා. මේකේ ටයර් සෙටප් එක 19 inch alloy wheels වලින් දාලා තියෙන මල්ටි ස්පෝක් ඩිසයින් එකත් එක්ක සුපර් කාර් ලුක් එකට සූට් වෙනවා. මේකේ side mirrors power adjustable උ aerodynamic shape එකක් තියෙන්නේ මේකේ high speed එකේදී stability එක maintain කරන්න. මේකේ side profile එක බලද්දී ඔයාලට පෙනේ සුපර් කාර් එකට තියෙන classic wedge shape එක. low height එක නිසා මේකේ road එකේදී හරියට stand out වෙනවා. මෙතන ඔයාට පෙනේ LP552 badge එක. LP කියන්නේ එන්ජින් එකේ rear side එකේ longitudinal විදියට mount කරලා තියෙන්නේ කියලා. 550 කියන්නේ මේ කාර් එකේ horsepower එක. උයි 2 කියන්නේ මේක rear wheel drive model එකක් කියලා. power එක පස්සේ wheels දෙකට විතරයි දෙන්නේ. මේකේ side එකේ ඔයගලන්ට පෙනේ මේ ලොකු air intake එක. මේ intake එක තියෙන මේ පස්සේ තියෙන V10 engine එකට fresh air දෙන්න. ඒක නිසා එන්ජින් එකේ cooling එක හරි හොඳයි. මේක පස්සෙන් බලද්දී ඔයගලන්ට පෙනේ හරි aggressive design එකක් කියලා. මේකේ tail lights ටික arrow like shape එකකින් තියෙන්නේ. ඒක නිසා කාර් එකට sharp sporty look එකක් දෙනවා. මෙතන Lambo lettering එක හරි ලස්සනට stand out වෙනවා. මේකේ tail lights යට මේ black honeycomb mesh panels උත් තියෙනවා. මෙතන යට exhaust හතරකුත් තියෙනවා. හරි aggressive super car vibe එකක් දෙනවා. මේ ඩිසයින් එක නිසා rear එකට හරි racing inspired look එකක් දෙනවා. හරි bold and aggressive super car look එකක් තියෙන්නේ. මේකේ engine එක තියෙන්නේ කාර් එකේ පිටිපස්සේ. engine cover එක යට මේකේ 5.2 litre V10 naturally aspirated engine එකක් තියෙනවා. මේ engine එක approx 550 horsepower විතර power එකක් generate කරනවා. මේකේ 0 to 100 accelerate වෙන 4 seconds වලට වඩා අඩු කාලෙකින්. මේකේ top speed එක 320 km වගේ යන්න පුළුවන්. ඒක නිසා මේකේ pure performance එක super car එකක්. මේකේ engine sound එක හරි deep V10 raw එකක් දෙනවා. super car fans ලට හරි enjoy කරන්න පුළුවන් sound එකක්. මෙතන පස්සේ තියෙන small wing එක මේකේ rear design එකට sporty touch එකක් දෙනවා. high speed එකේදී stability එකටත් help කරනවා. මෙතන පිටිපස්සේ camera එකකුත් තියෙනවා. මෙතන ඕගලන්ට පේනවා මේ කාර් එක පල්ලයට slope වෙන හැටි. ඒ slope එක හරි sleek look එකක් දෙනවා. ඒකේ high speed එකේදී aerodynamics උත් improve කරනවා. මෙතන doors ටික traditional ways වලින් open වෙනවා. අද Lambos වගේ upward නැහැ. මේක everyday use එකට හරි practical. මෙතනින් කාර් එකට enter වුණාම ඕගලන්ට පේනවා Gallardo lettering එක හරි ලස්සනට stand out වෙනවා. මේකේ interior එක ගැන කතා කරන්න ගියොත් simple design එකක් තියෙන Lambo එකක් කියලා නම් පෙන්වන්නේ නැහැ. හැබැයි classic clean look එකක් තියෙනවා. low seating position එක නිසා super car driving feel එකක් ලැබෙනවා. මෙතන dashboard එකේ Lamborghini lettering එක හරි ලස්සනට integrate කරලා තියෙනවා. මේකේ interior space එක ගැන කතා කරන්න ගියොත් හොඳ space එකක් තියෙනවා. පොඩි low car එකකට හරි comfortable ඉදගෙන යන්න පුළුවන්. decent amount of leg room උත් තියෙනවා. මෙතන dashboard එක උඩ oil pressure, oil temperature and battery status එකට meters තුනකුත් තියෙනවා. මේකට simple AC vents තුනකුත් තියෙනවා. classic round විදියට හදලා තියෙන lazying adjust කරන්න පුළුවන්. මෙතන center console එකේ screen එකකුත් තියෙනවා. ඔයගලන්ට ඕන function වලට buttons මෙතන තියෙනවා. මෙතන center console එකේ radio එකයි infotainment system එකකුත් තියෙනවා. මේකේ center console එක driver focus design එකක් තියෙන්නේ. controls ඔක්කොම drivers lazying reach වෙන්න හදලා තියෙන්නේ. මෙතනින් ඕගොල්ලන්ට side mirrors adjust කරන්න පුළුවන්. මෙතනින් තමයි කාර් එකේ drive mode select කරන්නේ. sports modes, full auto mode, උයි Corsa mode. ඒ කියන්නේ race mode. හරි lazying driverට මේවා function කරන්න පුළුවන් easy and convenient. හැබැයි මේකේ reverse එක අමුතු තැනක තියෙන්නේ. steering wheel එකේ right side එකේ R button එකක් තියෙනවා. ඒක ඔබලා තමයි reverse කරන්න ඕනේ. මෙතන seat දෙක මැද light setup එකකුත් තියෙනවා. හරි lazying function කරන්න පුළුවන්. මෙතන යට cup holder එකකුයි 12 watt power port එකකුත් තියෙනවා. මේකේ seats ටික premium leather වලින් හදලා තියෙන්නේ. bucket style design එකට දාලා තියෙන්නේ. high speed drive support එකට හරි හොඳයි. මේකේ steering wheel එක leather wrap multifunctional steering wheel එකක්. pedal shifters උත් තියෙනවා. gear change කරන්න manual mode එකේදී. මේකේ instrument cluster එක හරි ලස්සනට sporty විදියට හදලා තියෙනවා. මේකට decent amount of cubby space එකකුත් තියෙනවා. මෙතන driver's side එකේ පොඩි secret storage unit එකක් තියෙනවා.
උයි පැසෙන්ජර් සීට් එකේ පොඩි net storage එකකුත් තියෙනවා. සන්වයිස් එකේ පොඩි මිරර් එකකුත් තියෙනවා. මේකේ ඩෝර්ස් ටික ඉන්ටීරියර් සයිඩ් එකේ ප්‍රීමියම් ලෙදර් විරින් රැප් කරලා තියෙන්නේ. ස්පෝර්ටි ට්‍රිම් එකකුත් එක්ක ඩෝර් හැන්ඩල්ස්, බටන්ස්, ආම්රෙස්ට් ඔක්කොම ඩ්‍රයිවර් ෆ්‍රෙන්ඩ්ලි ඩිසයින් එකට හදලා තියෙන්නේ. ක්ලාසි and high end feel එකක් පෙන්නනවා. මෙතන ඩෝර් එකේ යට පොඩි ස්ටෝරේජ් යුනිට් එකකුත් තියෙනවා. උයි ඩෝර් එකේ මේ ස්පීකර් සිස්ටම් එකකුත් තියෙනවා. ඕගලන්ට මේක මෙතනින් ඇදලා ඉස්සරහා තියෙන ෆ්‍රන්ට් එක අරින්න පුළුවන්. මේක සුපර් කාර් එකකට හොඳ ස්ටෝරේජ් ස්පේස් එකක් තියෙනවා. බෑග් දෙකක් විතර ෆිට් කරන්න පුළුවන්. මෙතන 12W power port එකකුත් තියෙනවා. ඒකත් එක්කම tool bag දෙකකුත් තියෙනවා. ඔයාලගේ tools fit කරන්න පුළුවන් හරි ලේසියෙන්. එහෙනම් මේ කාර් එක ගැන එච්චරයි කතා කරන්න තියෙන්නේ. ඕගලන්ට මේ වගේ ලක්ෂරි කාර් එකක් පදින්න වෙන නම් Finest Motor Trading එකට ගිහලා contact කරන්න. මම description එකේ details දාන්නම්. එහෙනම් මේ වීඩියෝ එකට like එකක් දාලා මගේ channel එකට subscribe කරලා ඕගලන්ට තියෙන opinions comment කරලා යන්න. Thank you.